මේ මනුස්ස ලෝකෙට පැමිණීම ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. මම මේකත් කියන්නම් මතක තියාගන්න. මේ මහා පොළොවම, ඒ කියන්නේ මේ මුළු පොළොවම අයම් භික්කවේ මහා පඨවි ඒකෝදිකා අස්ස. මේ මුළු පොළොවම මුහුදක් වෙනවා. දැන් අපි දකින්නේ පෘථිවියෙන් නැත්තම් මේ පොළොවෙන් 60-70ක් එහා පැත්තට ගිය මුහුදක් පිළිබඳවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මුළු පොළොවම මුහුදක් වෙනවා. මුහුදක් වෙච්ච පොළොවට එකම සිදුරක් තියෙන දණ්ඩක්. එකම සිදුරක් තියෙන දණ්ඩක් දානවා. ඒකට කියන්නේ එක් සිදුරක් ඇති වියගහක් කියලා. දැන් ඒ දණ්ඩ දාන්නේ උතුරෙන්ද දකුණෙන්ද කොතනින්ද කියලා නියමයක් නැහැ. කොතනින් දැම්මත් එක තැනක මේ දණ්ඩ තියෙනව නෙමෙයි. මේ අත ඒ රැලි වලින් පාවෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුහුදේ ඉන්නව එකම එක කැස්බෑවේ. ඒ කැස්බෑවගේ එක ඇහැයි තියෙන්නේ. ඇස් දෙකක් නැහැ. එක ඇහැක් තියෙන මේ කැස්බෑවා අවුරුදු 100කට වතාවක් මුහුදේ පතුලේ ඉඳන් උඩට එනවා. උඩට ඇවිල්ලා පැයක් දෙකක් ඉන්නේ නැහැ. උඩට ඇවිල්ලා තත්පරයක්වත් ඉන්නේ ආපු ගමන්ම ආපහු යටට යනවා. එතකොට අවුරුදු 100කට වතාවක් තමයි එන්නේ. අවුරුදු 100කට වතාවක් තමයි දැන් උඩ එන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා දැන් අවුරුදු 100කට වතාවක් උඩ ඇවිල්ලා පෙනෙන එක ඇස විවර කරලා අහස දිහා බලනවා. එක ඇහැයි දැන් පේන්නේ. ඒ ඇහැ විවර කරලා අහස දිහා බලනවා. දැන් උඩ එන හැම වාරයකම ඒ ඇහැ උඩ පැත්තට හැරිලා තියෙන්නෙත් නැහැ. උඩ එන හැම වාරයකම අර මුහුදට දාපු එක් සිදුරක් ඇති දණ්ඩ කොහෙ තියෙනවද දන්නෙත් නැහැ. මේ එක් සිදුරක් තියෙන දණ්ඩ සමහර විට මේ කැස්බෑව උඩ එන්නේ දකුණු මුහුදෙන්. මේ දණ්ඩ තියෙන උතුරු මුහුදේ. එතකොට මේ දෙක එකට එකතු වෙලා අර උඩ එන වතාවක ඒ සිදුරෙන් මේ කැස්බෑව අහස දිහා බලයි. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මේ ළමයි කල්පනා කරන්න. මේ උපමාව තේරෙනවනේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවාම දේශනා කරනවා ඒවං අදිච්ච මිදම් භන්තේ. ස්වාමීනි කවදා හරි දවසක වීමේ සම්භාවිතාවක් තියෙනවා. කවදා හරි දවසක වෙන්න පුළුවන්. හැබැයි ඒ කාන්ත නැහැ. ඒක අවුරුදු 100කින්ද 1000කින්ද කෝටියකින්ද ප්‍රකෝටියකින්ද කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේ එහෙම සිද්ධ වුණා. ඒ කැස්බෑව කන කැස්බෑව වියසිදුරින් අහස බැලුවත් මිනිස් ලෝකේ උපදිනවා කියන එක මේ සංසාරේ ලෙහෙසි නෑ කියනවා. එතකොට ඔබ ලැබුව ජීවිතය අන්න එහෙම දුර්ලභ ජීවිතයක්. දැන් ඒක තේරෙන්නේ නැහැ. මව කුසේ හිටපු කාලේ මෙතන ළමයින්ට මතකයිද? දස මාසයක් නේ අඩු එක දවසක්වත් මතකයිද? මතක නැහැ. එහෙම ඒ භව කඩතුරාවෙන් වැහිලා ගියාම ඒ ඉතිහාසය මතක් වෙන්නේ නැහැ. එනිසා දරුවනි මේ අපි ඇවිද යන සංසාරය කියන්නේ ආන්නේම දීර්ඝ සසරක්.